හයි කොහොමද ඔයගලන්ට ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ මගේ channel එකට. ඉතින් අද මම හිතුවා මගේ බබාගේ බර්ත් ස්ටෝරි එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම ගොඩක් ආසාවෙන් හිටපු වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම තෝරගත්ත හොස්පිටල් එක තමයි කාසල් හොස්පිටල් එක. ඉතින් කාසල් හොස්පිටල් එකේ මට අන්තිමටම ක්ලිනික් ඩේට් එක තිබුණේ 2025 සැප්තැම්බර් 24 වෙනිදා 9 වෙනි මාසේ 24. ඉතින් මට ඩිලිවරි එකට ඩේට් තිබුණේ ඔක්තෝබර් 7 වෙනිදා. සැප්තැම්බර් 24 ක්ලිනික් ගියාට පස්සේ ડોක්ටර් කිව්වා 6 වෙනිදා ඇවිල්ලා ඔක්තෝබර් 6 වෙනිදා ඇවිල්ලා වෝඩ් එකේ ඇඩ්මිට් වෙන්න කියලා. ඉතින් එදා ක්ලිනික් එක ඉවර වෙලා ඊට පස්සේ අපි ගෙදර ආවා 24 වෙනිදා. ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කොහොම හරි සැප්තැම්බර් 30 වෙනිදා ඒ කියන්නේ 29 රෑ සාමාන්‍යයෙන් 30 වෙනිදා පාන්දර 1:30ට විතර මම නිදාගෙන ඉන්නකොට මට මගේ කොන්ද පැත්තෙන් පොඩි පේන් එකක් ආවා. ඊට පස්සේ මම කෝකටත් කියලා හස්බන්ඩ්ට හැරවලා හස්බන්ඩ් කිව්වා මෙහෙම මට අමාරුයි කියලා. ඒ කියන්නේ ලොකු අමාරුවක් නෙවෙයි. සාමාන්‍යයෙන් දරා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කටුවකින් අනිනවා වගේ ඒ වගේ පේන් එකක් ආවේ. ඊට පස්සේ හස්බන්ඩ් කිව්වා චුට්ටක් ඉඳලා බලමු. ගොඩක් අමාරු වෙනවා නම් අමාරු වැඩි වෙනවා නම් මේ හොස්පිටල් එකට යන්න කියලා. ඊට පස්සේ ආයෙත් මම නිදාගත්තා. ඊට පස්සේ ආයෙ පාන්දර 2ට විතර ඒ කියන්නේ සැරින් සැරේට ඒ පේන් එක එනවා. ඊට පස්සේ ආයෙ පාන්දර 2ට විතරත් මට ආයෙ පේන් එක හින්දා නිින්ද යන්නේ නැහැ. ආයෙම ඇහැරුණා. ඊට පස්සේ මම වොෂ්රූම් ගියා. වොෂ්රූම් ගිහලා කෝකටත් මම සැකේට වගේ චුට්ටක් කොමඩ් එක බැලුවාම කොමඩ් එකේ මම දැක්කලා දුඹුරු පාටට වෙලා තියෙනවා. ඉතින් බ්ලඩ් වගේ තියෙනවා. ඊට පස්සේ මම එහෙමම ඇවිල්ලා හස්බන්ඩ් හැරෙව්වා. ඉතින් ඊට පස්සේ මට එන්න පේන් එක වැඩි නිසා හස්බන්ඩ් මගෙන් හොස්පිටල් යන්නද කියලා. ඊට පස්සේ මම යන් කියලා අපේ බෑග් ඔක්කොම ලෑස්ති කරලා මම තියලා තිබුණේ. ඒක නිසා අපිට ලෑස්ති වෙලා යන්න විතරයි තිබුණේ. මම බෙඩ් ජැකට් එකයි චීතේ ඇඳගෙනම තමයි ගියේ හොස්පිටල් එකට. ඊට පස්සේ කොහමද 3යි කාල පාන්දර 3යි කාල වගේ වෙද්දි අපි හොස්පිටල් එකට ගියා. හොස්පිටල් එකේ OPD එකට තමයි ගියේ. OPD එකෙන් ඊට පස්සේ ප්‍රෙෂර් චෙක් කරලා OPD එකේ මිඩ්වයිෆ් කෙනෙකුයි ડોක්ටර් කෙනෙකුයි ඉන්නවා. මගේ ප්‍රෙෂර් චෙක් කරලා ඒ වගේම බබාගේ හાર્ට් බීට් එකත් බලලා එතනින් රෙජිස්ටර් කරගෙන ඊට පස්සේ වෝඩ් එකට ට්‍රාන්ස්ෆර් කරා. ඊට පස්සේ වෝඩ් එකෙත් ඔක්කොම අපේ බ්ලඩ් චෙක් කරපු ඒ දේවල් ඔක්කොම අරගෙන ඉවර වෙලා රිපෝට්ස් අනමන ඔක්කොම තිබ්බේ. ඔක්කොම එයාලා අරගෙන ක්ලිනික් කාඩ් එකයි අපේ ගමේ ක්ලිනික් එකේ කාඩ් එකයි හොස්පිටල් ක්ලිනික් කාඩ් එකයි ඒ ඔක්කොම එයාලා අරගෙන ෆයිල් කරලා වෝඩ් එකට මාව ඇඩ්මිට් කරගත්තා. ඇඩ්මිට් කරගන්නකොටම වෝඩ් එකෙන් බ්ලඩ් එකක් ගන්නවා. ඊට පස්සේ මට එතන නර්ස්ලා ගාවම තිබුණ ඇඳක් දුන්නා දැනට මෙතනින් ඉන්න කියලා. ඒ අතරෙත් ඉතින් මට සරින් සැරේට අර පේන් එක එනවා අපහු යනවා ආයෙ ටික වෙලාවකින් ආයෙ එනවා. ඒක සාමාන්‍යයෙන් දරා ගන්න පුළුවන් ඒ වේදනාව. ඒ කියන්නේ මුලින්ම එන ඒ වේදනාව. ඊට පස්සේ කොහොම හරි ડોක්ටර්ත් ඇවිල්ලා නර්ස්ලාගේ වැඩ ටික ඉවර වුණාට පස්සේ එයාලා ડોක්ටර්ට කෝල් කරා.
කෝල් කරාම ඩොක්ටර් ආවා. ඇවිල්ලා ඩොක්ටර් මගෙන් ඔක්කොම විස්තර ටික අහලා පේන් එක ආවේ කීයටද ඒ ඔක්කොම විස්තර ටික අහලා මාව ඊට පස්සේ මට කිව්වා ඊට පස්සේ මාව ආයේ බෙඩ් එකට දාලා ඩොක්ටර් කිව්වා PV එකක් කරලා බලමු කියලා. ඊට පස්සේ ඩොක්ටර් PV කරලා බැලුවා. බැලුවට ඒ වෙලාවේ ඕපන් වෙලා තිබුණ නැහැ. ඊට පස්සේ කොහොම හරි ආයෙත් මට ඇඳට වෙලා ඉන්න කිව්වා. ඊට පස්සේ ආයෙ මිඩ්වයිෆ් වෝඩ් එකේ හිටපු මිඩ්වයිෆ් ඇවිල්ලා නාවඬ ගහගෙන ගිහිල්ලා බඩට බෙල්ට් එක දාලා පේන්ස් එන එකයි බබාගේ හાર્ට් බීට් එකයි චෙක් කරා. සාමාන්‍යයෙන් විනාඩි 25ක් විතර දාලා තිබුණ බෙල්ට් එක. කොහොම හරි උදේ වෝඩ් රවුන්ඩ් එකක් ආවා. ඊට පස්සේ වෝඩ් රවුන්ඩ් එක ඇවිල්ලා ඩොක්ටර් බලලා ගියා. ඊට පස්සේ කොහොම හරි හස්බන්ඩ් හොස්පිටල් එකේ මගෙත් එක්ක ගිය වෙලාවේ නම් හස්බන්ඩ් හොස්පිටල් එකෙන් ආපහු ගෙදර ගියේ නැහැ. එයා හොස්පිටල් එකටම වෙලා හිටියා. මොකද හදිස්සියේ ලේබර් රූම් දැම්මොත් එහෙම එයාට මොකද ඉස්සරයක් දැනගන්න විදිහක් නැති නිසා මොකද එයාත් ලේබර් රූම් එකට ආවා බබාගේ ඩිලිවරි එක වෙලාවේ. ඉතින් බබා හම්බ වෙන වෙලාවේ හස්බන්ඩ් ළඟ තමයි හිටියේ. ඉතින් ඒක නිසා හස්බන්ඩ් හොස්පිටල් එකේම හිටියා. ඊට පස්සේ කොහොම හරි දවල් වෙනකොට මට අර පේන් එක එන්න වැඩි. ඒ කියන්නේ පේන් එක දරා ගන්න පුළුවන් සීමාව අහින්න ගත්තා. ඊට පස්සේ කොහොම හරි මට දැන් ඇඳට වෙලා ඉන්න කිව්වට ඇඳේ හාන්සි වෙලා ඉන්න බෑ. අර එන පේන් එක හාන්සි වෙලා ඉන්නකොට දරා ගන්න හරි අමාරුයි. ඊට පස්සේ මම ඇඳෙන් බැහැලා නර්ස්ලා ගාව තිබුණා ප්ලාස්ටික් පුටුවක්. මම ඒක අරගෙන ඇඳ ගාවින් තියාගෙන පේන් එක එන වෙලාවට පුටුවේ ඉඳගෙන ඇඳ අල්ලගෙන අත් දෙකෙන් ඇඳ මෙහෙම අල්ලගෙන තද කරගෙන එහෙම තමයි වේදනාව මේව කරගත්තේ, කන්ට්‍රෝල් කරගත්තේ. ඊට පස්සේ කොහොම හරි මට පේන් එක දරා ගන්න බැරි තැන මම නර්ස්ට කිව්වා. කිව්වට පස්සේ නර්ස් ටක් ගාලා ඩොක්ටර්ට කෝල් කරාම වෝඩ් එකේ ඩොක්ටර් ආවා. ඒ වෙලාවේ ඩියුටි හිටපු ඩොක්ටර් ආවා. ආවහම ඩොක්ටර් ඊට පස්සේ මගේ ෆයිල් එක බලලා ඉතින් කිව්වා PV කරලා බැලුවට උදේ PV කරලා බලපු නිසා ආයෙ බලන්න බැහැ සැරින් සැරේට. ඒක නිසා මොකද උදේ PV කරලා බලපු ඩොක්ටර් දාලා තියෙන්නේ ඕපන් වෙලා නැහැ කියලා. ඒක නිසා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න කියලා. ඊට පස්සේ මම කිව්වා මට අනේ ඩොක්ටර් මොන හරි පේන් කිලර් එකක් හරි දෙන්න එහෙම කියලා. ඊට පස්සේ ඩොක්ටර් මට පේන් කිලර්ස් වගේක් ලියලා තිබුණා. නර්ස් ඊට පස්සේ මට ඒක ගෙනල්ලා දුන්නා. දුන්නාම මම ඒක බිව්වා. බිව්වහම මට සාමාන්‍යයෙන් පැය දෙකක් විතර හොඳට නිින්ද ගියා. ඒ කියන්නේ පේන් එක දැනෙන්නේ නැහැ. මට හොඳට නිින්ද ගියා. මම හිතන්නේ නිින්ද යන්න වෙන්නේ නැති දෙන්නේ නැති බෙහෙත්. ඊට පස්සේ මම නිදාගෙන නැගිටතර පස්සේ ආයෙම අර වගේම මට පේන් එක එනවා. ඊට පස්සේ මම කොහොම හරි අමාරුවෙන් හරි කොහොම හරි දරාගෙන හිටියා. ඉතින් ඊට පස්සේ කොහොම හරි මම නිදාගෙන නැගිටලා ආයෙ පැය දෙකක් යනකොට ඉන්න බෑ ආයෙ අමාරුයි. ඊට පස්සේ වෙලාවේ වෝඩ් එකේ හිටපු ඩොක්ටර්ට මම ගිහින් කිව්වා ඩොක්ටර් මට අමාරුයි මොන හරි පේන් කිලර්ස් දෙන්න කියලා. ඊට පස්සේ ඩොක්ටර් ආයෙ ෆයිල් එක බැලුවා. බලලා ඉවර වෙලා නර්ස්ට කිව්වා ලියලා තියෙන බෙහෙත් එක ආපහු දෙන්න කියලා. ඒ කියන්නේ අර මට කලින් දීපු පේන් කිලර් එකම. ඊට පස්සේ කොහොම හරි මට ආයෙත් පේන් කිලර්ස් කෙනෙක් දුන්නා.
දුන්නාම මම ඒකත් බීලා ඇඳට වෙලා හිටියා. එනකොට ඉතින් හවස ලෙඩ බලන වෙලාවට හස්බන්ඩ් කොහමත් හොස්පිටල් එකේ හිටියා. නංගි ආවා. මගේ නංගි එයා ආවා. එයා ඇවිල්ලා ඊට පස්සේ මට එයා කෑම ගෙනහලා තිබුණා. මට කෑම එකවත් කන්න බෑ. මොකද ළඟ පේන්ස් එනවා. මේ පේන් එක ඇවිල්ලා ඉවර වෙලා යනවත් එක්කම ඊළඟ පේන් එක එනවා. ඉතින් ඒ තරමට මේක දරා ගන්න හරිම අමාරුයි. මට කියන්න තේරෙන්නේ නැහැ ඒ අමාරුව මොන වගේද කියලාවත්. ඒ තරමට මාරම අමාරුයි. ඊට පස්සේ කොහමරි නංගි තමයි මට හවස කැව්වෙත් ගොඩක් කෑවෙත් නැහැ. මම සාමාන්‍යයෙන් බත් කටවල් 5-6ක් විතර කන්නේ නැති. කෑම එක හැමෝම විසික් කරා නංගි. මේ ඊට පස්සේ කොහොම හරි නංගි මාව බලලා ගියා. ගියාට පස්සේ දැන් හවසත් මම අර පේන් කිලර් එක ඉල්ලගෙන බිව්වනේ. ඒ බිව්වට කොහොම හරි මට නිින්ද යන්නෙත් නැහැ. පේන් එක අඩු වෙන්නෙත් නැහැ. කොහොම හරි මම ඇඳට වෙලා හාන්සි වෙලා ඇඳේ අර උඩ මේක අල්ලගෙන පේන් එක එනකොට ඒක තද කරලා අල්ලගෙන මේ එහෙම තමයි හිටියේ. ඊට පස්සේ මට දැන් දරා ගන්නම බෑ. හවස බෝඩ් රවුන්ඩ් එකත් ඉවර වෙලා ඊට පස්සේ නර්ස්ලා තමයි හවස බෝඩ් රවුන්ඩ් එකේ එන්නේ. නර්ස්ලා විතරයි බලාගෙන ඉන්නේ. බෙහෙත් දෙන්න තියෙන අයට බෙහෙත් දෙනවා. ඒ වගේ ඊට පස්සේ කොහොම හරි මම නිදා ගන්න try කරා මට නිදා ගන්නම බෑ. ඊට පස්සේ මට දරා ගන්න පුළුවන් සීමාවේ උපරිම මෙහෙටම ආවට පස්සේ මං ඔයගෙන් කෑ ගැහුවා. අනේ මට දැන් නම් ඉවසන්න බෑ. එහෙම කියලා ඊට පස්සේ නර්ස්ලාට අග්ගන්න ડોක්ටර්ට කෝල් කරලා ડોක්ටර් ආව බලන්න. ඇවිල්ලා ડોක්ටර්ට පස්සේ බීවී කරලා බැලුවා. බලලා වෙලා කිව්වා සෙන්ටිමීටර් 5මාරක් ඕපන් වෙලා තියෙන්නේ. ලේබර් රූම් එකට දාන්න කියලා. ඊට පස්සේ මට කිව්වා ලේබර් රූම් බෑග් එකයි ඒ ටික ගන්න. ඔයාගේ අනිත් දේවල් ටික සෙරම ඇඳ ගාවින් තියන්න. සෙරප්පු දෙකත් ගලවලා ඇඳ ගාවින් තියන්න. ඉතින් ඊට පස්සේ මාව ලේබර් රූම් එකට දාන්න යනකොට මම කිව්වා එතන හිටිය නර්ස්ලාට මේ මගේ හස්බන්ඩ් එනවා කිව්වා මේ එයා හොස්පිටල් එකේ ඉන්නේ. එයාට පණිවිඩය දෙන්න කියලා. ඊට පස්සේ මේ එයාලා මට කිව්වා හරි අම්මා ඔයා යන්න මේ ඔයා ලේබර් රූම් එකට යන්න මේ හස්බන්ඩ් අපේ වන්නන් කියලා. ඉතින් ඊට පස්සේ එයාලා මාව ටක් ගාලා ලේබර් රූම් එකට ගෙනිච්චා. ගෙනිච්චට පස්සේ එතන හිටිය නර්ස්ලා දෙන්නෙක් ලේබර් රූම් එකේ. ඊට පස්සේ මට එතන බෙඩ් එකට නගින්න කිව්වා. ඊට පස්සේ කොහොම හරි ගියපු ගමන්ම එක නර්ස් කෙනෙක් ඇවිල්ලා මට කිව්වා අපි කැනෝල එකක් දාන්න යන්නේ. මේ ඒකින්ද අම්මා මේ අත අදින්න කරන්න එපා. මේ කැනෝල එක දානකම් පොඩ්ඩක් උදව් කරන්න. එහෙම කියලා ඒ වෙලාවේ ඒ කියන්නේ මට අර තිබුණ පේන් එකට කැනෝල එක දානවවත් මට දැනුනේ නැහැ. මොකද ඒ තරමට අර ලේබර් පේන් එක වැඩි. ඒක නිසා ඊට පස්සේ කොහොම හරි එයාලා එතන අනිත් දේවල් ඔක්කොම ලෑස්ති කරගත්තා. ඒ ලෑස්ති කරගන්න අතරේ පැය භාගයක් විතර යනකොට හස්බන්ඩ්ව ඒගොල්ලෝ ඇතුළට ගත්තා. ඊට පස්සේ හස්බන්ඩ් ඒවල ඉඳන් මගේ ළඟ තමයි හිටියේ. මේ ඒ වෙලාවේ පේන් එක ළඟ එනවා. මට කියන්නේ දරා ගන්නම බෑ. මේ මගෙන් ඊට පස්සේ එතන හිටපු නර්ස් ඇහුවා ඔයාගේ පළවෙනි බබාද කියලා. මම කෝ කියලා. ඊට පස්සේ කිව්වා මේ ඔයාට මොකද එකපාරට අමාරුනේ කියලා. ඊට පස්සේ මම කිව්වා නෑ මිස් මේ එකපාරට නෙවෙයි අමාරුනේ. මට දවල් ඉඳන් අමාරුව තිබුණා. මම දරා ගන්න පුළුවන් උපරිම තරම දරාගත්තා.
මට දරා ගන්න බැරිම තැන තමයි මම මේ කෑ ගැහුවේ කියලා. ඊට පස්සේ කිව්වා ඒගොල්ලෝ කිව්වා මේ එහෙම තමයි කරන්න ඕන. මේ නැත්තම් මෙතනට එනවා අම්මලා මේ පේන් එක හැදෙන වෙලාවේ ඉඳන්ම කෑ ගහනවා. මේ අන්තිමට මේ එයාලා ඩිලිවරි එක වෙලාවේදී අන්තිමට මේ එයාට හරිම මහන්සි. ඒක නිසා මේ ඔයා දැනුත් පුළුවන් තරම් ඉවසගෙන ඉන්න. මොකද නැත්තම් ඔයාට බබා හම්බ වෙන වෙලාවේ මේ බබා හම්බ වෙනකොට මේ ගොඩක් අමාරු වෙන්න පුළුවන්. මේ මොකද මහන්සි වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ බබා එළියට එන එකක් නැහැ. ඔයා මහන්සි වෙලා හිටියොත් කෑ ගහලා එහෙම කියලා. ඊට පස්සේ ඉතින් හස්බන්ඩ්ත් ළඟ හිටපු හින්දා පේන් එක එනකොට එයාලා හස්බන්ඩ්ගේ අතට ගෑස් මාස්ක් එකක් දුන්නා. පේන් එක එන වෙලාවට ඒක මේ ප්‍රෙස් කරන්න කියලා. මට කිව්වා පේන් එක එනකොට ඒක ප්‍රෙස් කරාම මේ ඒක හොඳට මේ කට ඇරලා හොඳට හුස්ම ගන්න කියලා ඒක. ඇත්තටම මේ පේන් එක එන වෙලාවට ඒ ගෑස් එක ගත්තට පස්සේ පේන් එක තියෙනවා. ඒ වුණාට අර සාමාන්‍යයෙන් දරා ගන්න පුළුවන් මට්ටමකට ගෑස් එක නිසා එනවා කියලා මට හිතුණා. ඉතින් කොහොම හරි නාවලේ පුරුම් දැම්මේ 8ට විතර රෑ 8ට 30 වෙනිදා රෑ 8ට ඊට පස්සේ කොහොම හරි එකමාරක් විතර යනකොට මට දැන් පේන් එක හොඳටම වැඩි. ඒගොල්ලෝ ඊට පස්සේ නර්ස්ලා දෙන්නෙක් තමයි ලේබර් රූම් එකේ හිටියේ. එයාලා ඊට පස්සේ කොහොම හරි ඇවිල්ලා බලලා ඉවර වෙලා දැන් නම් තව චුට්ටකින් බබා හම්බ වෙයි කියලා ඇවිල්ලා වෝටර් බෑග් එක කැඩුවා. ඊට පස්සේ වෝටර් බෑග් එක කඩලා එයාලා අනිත් ඕන කරන හැමදේම ටටක් ගාලා ලෑස්ති කරගත්තා. ඒ කඩලා වෝටර් බෑග් එක බ්‍රේක් කරලා ලොකු වෙලාවක් ගියේ නැහැ. හරියටම රෑ 10යි 8ට තමයි බබා හම්බ වුණේ. වෝටර් බෑග් එක කඩලා කොහමයි චුට්ට වෙලාවක් ඉන්නකොට පේන් එක හොඳටම වැඩි. ඊට පස්සේ එයාලා බලලා ඉඳන් කිව්වා මේ බබාගේ ඔළුව පේනවා කියලා. ඊට පස්සේ හස්බන්ඩ්යි එතන හිටපු නර්ස් ලේබර් රූම් එකේ හිටපු නර්ස්ලායි මට මතක විදියට ලේබර් රූම් එකේ ඒ වෙලාවේ ડોක්ටර් කෙනෙක් හිටියේ නැහැ. හිටියද කියන මම හරියටම දන්නේ නැහැ. නමුත් මගේ ඩෙලිවරි එක වෙන වෙලාවේ එතන ડોක්ටර් කෙනෙක් හිටියේ නැහැ. ඊට පස්සේ නර්ස්ලා දෙන්නයි ඇටෙන්ඩන්ට් කෙනෙක් ආවා. ඇවිල්ලා කිව්වා මේ අම්මා ඔයා කකුල ඔයාට අපි කියනකොට පේන් එක එන වෙලාවට ඔයා කකුල මේ විදිහට අල්ලගන්න කියලා මේ මට කකුල අල්ලලා පෙන්නුවා මේ විදිහට අල්ලගෙන මේ පුෂ් කරන්න කියලා. ඊට පස්සේ ඒත් එක්ක මට පේන් එක මේ හොඳටම එන්න පටන් ගත්තා. ඊට පස්සේ එයාලා කියපු විදිහට මම කකුල් දෙක අල්ලගෙන පේන් එක එන වෙලාවට පුෂ් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ කොහොම හරි 3 පාරක් වගේ පුෂ් කරනකොට බබා හම්බ වුණා. ඉතින් ඒ වෙලාවේ ඒ කියන්නේ ඇත්තටම මේ මට අර බබා දැන් හම්බ වෙන්න යන වෙලාවෙවත් මට අර කිසිම දෙයක් හිතුනේ නැහැ. මොකද බයක්ද සතුටක්ද එහෙම කියන්න තරම් ඊළඟට මොනව වෙනවද කියලාවත් මට අර හිතා ගන්න බෑ වගේ එහෙම තමයි හිටියේ. අර මික්ස් ෆීලිංග්ස් වගේ එහෙම තමයි තිබුණේ. ඒ කියන්නේ අර අනේ ඊළඟට බබා හම්බ වෙනවනේ මෙහෙමයි කියලා එහෙම දෙයක්වත් මට හිතන්න හිතුනේ නැහැ. මේ ඒ වෙලාවේ අර ඒ දේවල් ටික අර හිතන්නත් කලින් ඉක්මනට මේ වුණා. ඉතින් බබා සැප්තැම්බර් 30
රෑ 10යි යට තමයි බබා හම්බ වුණේ. ඉතින් බබා හම්බ වුණාට පස්සේ එයාලා මට බබාව පෙන්නුවා. පෙන්නලා ඊට පස්සේ හස්බන්ඩ් කිව්වා හස්බන්ඩ්ට බබාව පෙන්නුවා. මේ පෙන්නලා මේ හස්බන්ඩ් කිව්වා හරි තාත්තා දැන් ඔයා එළියට යන්න. මේ අපි මේ ඉතුරු වැඩ ටික කරගෙන මෙයාව මේ වෝඩ් එකට දානවා. ඔයාට උදේට බලන්න පුළුවන් කියලා. ඊට පස්සේ හස්බන්ඩ් කිව්වා ඔයා මෙයාට කෑම මුකුත් ළඟ නැත්තම් ඔයා මේ කෑම එකක් මෙයාගේ බෑග් එකට දාලා තියලා යන්න. මේ අපි වෝඩ් එකට දැම්මට පස්සේ දෙන්නම් කියලා. ඉතින් ඊට පස්සේ හස්බන්ඩ් ගියා. ඊට පස්සේ ඉතින් එයාලා මම ගෙනියන් තිබුණ ඇඳුම් අරගෙන බබාව අඳවලා ඒත් එක්කම ඊට පස්සේ ડોක්ටර් ආවා. ડોක්ටර් ඇවිල්ලා මගේ මේ අර කට් එක දානවනේ. ඒ කට් එක ඊට පස්සේ මැහුම් දාන්න පටන් ගත්තා. ඊට පස්සේ කොහමයි ડોක්ටර් ඇවිල්ලා මට කිව්වා අපි මේ ඔයාගේ තුවාලෙන් මැහුම් දානවා. මැහුම් දාන්න හිරි වැටෙන බේත් එකක් විදිනවා. චුට්ටක් දඟලන්නේ නැතුව ඉන්න කියලා. ඊට පස්සේ මේ එතන හිටපු නර්ස් එතකොට කිව්වා මේ බය වෙන්න එපා ડોක්ටර්. එයා හරිම සපෝටිව් අම්මා කෙනෙක්. මේ එයා මේ අපි කියන විදිහටම මේ හැමදේම කරා. මේ ඒ හින්දා මේ එයාට අමාරුවක් වුණෙත් නෑ. අපිටත් හරි ලේසි වුණා. මේ ඒ හින්දා මේ ડોක්ටර් බය වෙන්න එපා. එයා හරිම සපෝටිව් කියලා. ඉතින් ඒ හිටපු ડોක්ටර්ත් මාරම හොඳයි. ලේබර් රූම් එකේ හිටපු නර්ස්ලාත් හරිම හොඳයි. එයාලා මම දන්නේ නැහැ මේ පුදුම කැපකිරීමක් කරන්නේ. ඒ තරමට හොඳයි. කොහොම හරි රෑ 10යි යටට බබා හම්බ වුණාට කොහොම හරි රෑ 12:45ට තමයි මාව මේ බබා හම්බ වුණාට පස්සේ වෝඩ් එකට ගෙනිහින් දැම්මේ. ඉතින් වෝඩ් එකට ගෙනිහින් දැම්මට පස්සේ එතනින් එහාට මොකද උනේ කියලා මම ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එකෙත් සමහර තැන් මට කියන්න අමතක වෙච්ච දේවල් ඇති. ඉතින් ඔයාලට ඊට අමතරව මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයගලන්ට උත්තර දෙන්නම්. සමහර දේවල් ඇත්තටම අමතක වෙන්නේ නැති. මොකද දැන් බබාට මාස 6කටත් කිට්ටු වෙන්න එනවා. මේ වීඩියෝ එක කරන්න මට ලොකු උවමනාවක් තිබුණාට මට කොන්ෆිඩන්ස් එකක් තිබුණේ නැහැ. මේ විදිහට මේ කැමරා එක ඉස්සරහා ඉඳගෙන එහෙම වීඩියෝ එක කරන්න. වෙන ඩේලි රූටින් එක වීඩියෝ කරලා ඒකට ඩිලිවරි එක්ස්පීරියන්ස් එක වොයිස් කරන්නත් මට හිතුන්නේ නැහැ. මට හිතුණා මේක කරන්න හොඳම විදිහ මේක තමයි කියලා. ඒකට මගේ කොන්ෆිඩන්ස් එක හදාගන්න තමයි චුට්ටක් මට කාලය ගන්න උනේ. ඒක නිසා වීඩියෝ එක මෙච්චර පරක් වුණාට ඔයගොල්ලෝගෙන් සමාව ඉල්ලනවා. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම බබා හම්බුණාට පස්සේ වෝඩ් එකට දැම්මට පස්සේ මොකද උනේ ඊට පස්සේ අපි ගෙදර එනකම් වෙච්ච දේවල් ඒ ටික ඔයගලන්ට අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එක බලන්නත් ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් මේ වෙනකම් වීඩියෝ එක බලාගෙන හිටපු ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. අදට ගිහින් එන්නම්. බයි.